අයිබෝවන් ළමයි. අද අපි ICT පන්තිය පටන් ගමු. මුලින්ම අපි මගේ සතිය හඳුන්වා දුන්න දේ කියලා බලමු. අපි මගේ සතිය මොන ගැනද හඳුන්වා දුන්නේ? මේස පරිගණකයේ කොටස් ගැන. පැහැදිලිද? අපි අද හඳුන්වා ගන්න ඉගෙන ගන්න උකුළු පරිගණකයේ කොටස් ගැන. අපි ඉතින් පටන් ගමු දැන් උකුළු පරිගණකයේ කොටස් හඳුනා ගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන පොඩි කැමරාවක් වගේ එකක් තියෙනවා. අපි අර ෆොටෝ ගන්න, වීඩියෝ කරන්නේ. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා වෙබ්කැම් කියලා. අපි ඒකට සිංහලෙන් කියනවා වෙබ් කැමරාව කියලා. ඊළඟට මේ අපි රූප බලන්නේ, වීඩියෝ බලන්නේ, කාටුන් බලන්නේ. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ක්‍රීන් කියලා. සිංහලෙන් කියනවා පරිගණක තිරය කියලා. ඊළඟට ඔයගලන්ට මේ පේනවා ඇති යතුරු තියෙන පුවරුවක්. මේකට සිංහලෙන් කියනවා යතුරු පුවරුව කියලා. ඉංග්‍රීසියෙන් කියනවා කීබෝඩ් කියලා. ඊළඟට අපි මේකේ වීඩියෝ බලන්න, ෆොටෝ බලන්න, එහෙම කරන්න මේ ඊතලයක් වගේ එකක්. ඒකට අපි සිංහලෙන් කියනවා ටච් ස්පර්ශ තලය කියලා. ස්පර්ශ තලය කියලා. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා ටච් පෑඩ් කියලා. ඊළඟට මෙන්න මෙතන ඔයගොල්ලෝ පීස් දාන්න තැටි දාවක. ඒකට සිංහලෙන් කියනවා තැටි දාවක කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ඔප්ටිකල් ඩ්‍රයිව් කියලා. හරි. එහෙනම් අපි ආයෙත් බලමු. වෙබ්කැම්, වෙබ් කැමරාව, ස්ක්‍රීන්, පරිගණක තිරය, අතුරු පුවරුව, කීබෝඩ්, ස්පර්ශ තලය, ටච් පෑඩ්, ඔප්ටිකල් ඩ්‍රයිව්, තැටි දාවකය. හරි. ඔන්න ආයෙ පාරක්. වෙබ්කැම්, වෙබ් කැමරාව, ස්ක්‍රීන්, පරිගණක තිරය, කීබෝඩ්, යතුරු පුවරුව, ටච් පෑඩ්, ස්පර්ශ තලය, ඔප්ටිකල් ඩ්‍රයිව්, තැටි දාවකය. ඔන්න දැන් වේගෙන් වෙබ්කැම්, වෙබ් කැමරාව, ස්ක්‍රීන්, පරිගණක තිරය, කීබෝඩ්, යතුරු පුවරුව, ටච් පෑඩ්, ස්පර්ශ තලය, ඔප්ටිකල් ඩ්‍රයිව්, තැටි දාවකය. හරි. එහෙනම් ඔයගොල්ලන්ට වොෂ්රූම් යන්න අවශ්‍ය එහෙම ඇති. ඉතින් වොෂ්රූම් ගිහින් එන විනාඩි 5කට මම ඔයගොල්ලන්ට බ්‍රේක් එකක් දෙනවා. ඉක්මනින් වොෂ්රූම් ගිහින් එන්න. හරි ළමයි හැමෝම පන්තියට එන්න දැන්. අපි දැන් මේක ලියමු. එකපාරක් ආයෙ පාඩම් ගමුකෝ නේද? ඔන්න වෙබ්කැම්, වෙබ් කැමරාව, ස්ක්‍රීන්, පරිගණක තිරය, කීබෝඩ්, යතුරු පුවරුව, ටච් පෑඩ්, ස්පර්ශ තලය, ඔප්ටිකල් ඩ්‍රයිව්, තැටි දාවකය. අපි හරි දැන් මේක ලියමු. ඔයාලා හැමෝම ටියුට් එක ගෙනවද? ගන්න ටියුට් එක. ඔයගොල්ලෝ ඉතින් මේව හොඳට පාඩම් කරගන්න. මේ මේ බලන්න සුරේෂ් සේනාරත්නගේ ටියුට් එකක් මේක. ඒකෙන් තමයි මම කොපියක් ගහගෙන ඔයගොල්ලන්ට ළමයි මේක පොඩක් යට කරා. ටියුට් එක ගන්න ළමයි ටියුට් එකේ තමයි මම බෝඩ් එකේ ලියලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්.
ස්ක්‍රීන් පරිගණක තිරය. දෙක කීබෝඩ්. යතුරු පුවරුව. තුන ටච් පෑඩ්. ස්පර්ශ තලය. ස්පර්ශ තලය. හතර වෙබ්කැම්. වෙබ්කැම් අපි එකට සිංහලෙන් කියන වෙබ් කැමරා කියලා. පහ ඔප්ටිකල් ඩ්‍රයිව්. ඔප්ටිකල් ඩ්‍රයිව්. අපි එකට සිංහලෙන් කියනවා තැටි දාවකය කියලා. හරි. අන්න දැන් ලියුවා මම. ඊළඟට ඔයගොල්ලන්ට තියෙන්නේ මම අහනකොට උත්තර දෙන්න. දැන් මම එකපාරක් කියවමුකෝ. හරි ඔන්න. ස්ක්‍රීන් පරිගණක තිරය. කීබෝඩ් යතුරු පුවරුව. ටච් පෑඩ් ස්පර්ශ තලය. වෙබ්කැම් වෙබ් කැමරාව. ඔප්ටිකල් ඩ්‍රයිව් තැටි දාවකය. අයිමත් ස්ක්‍රීන් පරිගණක තිරය. කීබෝඩ් යතුරු පුවරුව. ටච් පෑඩ් ස්පර්ශ තලය. වෙබ්කැම් වෙබ් කැමරාව. ඔප්ටිකල් ඩ්‍රයිව් තැටි දාවකය. හරි ළමයි අය පාරක්. ස්ක්‍රීන් පරිගණක තිරය. කීබෝඩ් යතුරු පුවරුව. ටච් පෑඩ් ස්පර්ශ තලය. වෙබ්කැම් වෙබ් කැමරාව. ඔප්ටිකල් ඩ්‍රයිව් තැටි දාවකය. හරි. එහෙනම් ඔයගොල්ලෝ ටික හොඳට කටපාඩම් කරගන්න. ඉතින් දැන් පොත් දාගෙන යන්න ලෑස්ති වෙන්නකෝ. ඉතින් ඔයගොල්ලෝ මේ ටික හොඳට පාඩම් කරගෙන හොඳට ඉගෙනගෙන ICT මම වගේ ගුරුවරයෙක් හරි වෙන්න. ඉතින් මම ඉගෙන ගත්තෙත් ඔයගොල්ලෝ හැමෝම දන්න සුරේෂ් සේනාරත්න සර්ගෙන්. ඔයගොල්ලෝ දන්නවනේ ITQ ගොත් සුරේෂ් සේනාරත්න සර් තමයි කියලා. ඉතින් ඔයගොල්ලෝ හොඳට ICT තෝරගෙන හොඳට විභාගේ පාස් වෙලා හොඳට ඉගෙනගෙන ICT වලින් ඉහළටම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද පන්තිය මෙන්න අවසන් කරනවා. හැමෝම පරිස්සමින් පන්තියේ නැගිටිනකම් පිළිවෙලකට පොලිමකට යන්න. හැමෝම පරිස්සමින් ගෙදර යන්න. ඉතින් අද මම පන්තියේ ඉවර කරනවා. ආයුබෝවන්.